අපි කොහොමද අපේ self discipline එකක් හදාගන්නේ? අපි කියන ස්වයං විනයක් හදාගන්නේ. ඉතින් මේක තමයි ගොඩක් දෙනෙකුට ඇත්තටම නැත්තේ. මේ ස්වයං විනය ගැන ඇත්තටම මේ ගොඩක් දෙනෙක් එක එක විදියට කියලා තියෙනවා. හැබැයි ඔබගේ ස්වයං විනය ඔබ කොහොමද කළමනාකරණය කරගත යුත්තේ? මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබම තමයි ඔබේ ස්වයං විනය ඔබ කළමනාකරණය කරගත යුත්තේ. ඉතින් මේක කරන්න ඔබටම ක්‍රමවේදයක් කියලා දෙන්න. ඇත්තට මේ ක්‍රමවේදය මම නෙමෙයි කියලා තියෙන්නේ. ඩේවිඩ් කියලා තියෙන්නේ. ඇමරිකාවේ තියෙන අමාරුම ට්‍රේනින් එකක් තමයි Navy SEALs ට්‍රේනින් එක. ඉතින් මෙයා කියලා තියෙන විදියට ඔබට self discipline එකක් අවශ්‍ය නම් ඔබට ජීවිතේ success වෙන්න ඕන නම් ඔබ කළමනාකරණ ක්‍රමවේදයක් ඔබ අනුගමනය කළ යුතුයි. අංක 2 ඔබ resilience කියලා කියනවා. resilience කියලා කියන්නේ ඔබට ජීවිතයේ අභියෝග එනවා. ඔබට ජීවිතේ ප්‍රශ්න එනවා. ඔබට ජීවිතේ සමහරක් ඉලක්ක වලට යද්දී යම් බාධා එනවා. ඉතින් මේ බාධා අඳුනගෙන සහ ඔබ ප්‍රශ්නයක් එද්දී මේ ප්‍රශ්නේ කොටස් වලට කඩා ගන්න ඕනේ. ප්‍රමුඛතාව දෙන්න. කොයි ප්‍රශ්නේ කොයි කොටසද මම ඉස්සෙල්ලාම ප්‍රමුඛතාව දෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේ කොටස් වලට විදිහට කඩාගෙන ඉතින් මේ එක එක කොටසට ඔබ කාලය ලබා දුන්නාම එතකොට මේ ඔබගේ ප්‍රශ්නය කාලයත් එක්ක ඔබගේ දැනුම ඔබේ කුසලතාවය ඔබේ පළපුරුද්ද පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඉතින් resilience කියලා කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ කොටස් වලට යද්දී මේ ඔබ කොහොමද මේ නොඇටි මේ ප්‍රශ්නයට මුණ දීලා මේ ප්‍රමුඛතාව අඳුරාගෙන ඉස්සරහට යන්නේ කියලා. අංක 3 මේ මොන දේ කරන්නත් ඔබට හොඳ මානසික ශක්තියක් තිබිය යුතුයි. අපි කියන mental fitness එක. ඩේවිඩ් කියනවා කොයිම වෙලාවකටවත් ඔබගේ මානසික ශක්තිය නැති කරගන්න එපා. ඔබට ඔබගේ ස්වයං විනයත් තබා ගන්න, ඔබ නොවැටි මේවලට මුහුණ දෙන්න. ඒකට මේවා සියලුම දේවල් කරන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබට mental fitness එක තිබිය යුතුයි. අපි කියන මානසික ශක්තිය හරිම වැදගත්. ඒක අදටත් තිබිය යුතුයි, හෙටටත් තිබිය යුතුයි, අනිද්දාටත් තිබිය යුතුයි. මේක මානසික ශක්තිය හරිම වැදගත් ඕනම දෙයකට මුහුණ දෙන්න. අංක 4 ඇවිල්ලා අපි මේ කතා කරගත්ත ක්‍රමවේදය මේක ටාගට් ඔරියන්ටඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔබ ඉලක්කයකට යන්න ඕනේ. ඉලක්කයකට කියලා කියන්නේ අපි සැලසුම් කරපු ක්‍රමවේදය කොටස් වල කඩාගත්තා. එතකොටත් ඔබට අභියෝග එනවා. මේ අභියෝග ජයගෙන කොහොමද මේ ප්‍රශ්නය ඔබ ඉවර වෙනකම්ම ඔබ හොඳට මානසික ශක්තියක් තියාගෙන ඔබ මේ අපි කියලා දුන්න ක්‍රමවේදය කරගෙන ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබට ජීවිතේ ජයග්‍රහණය ලබා ගත යුතුයි. මේක ජීවිතේ දියුණු වෙච්ච ජීවිතේ ජයග්‍රාහී දෙයක් ලබාගත්ත ජීවිතේ ඉලක්ක සම්පූර්ණ කරපු සියලුම දෙනාම අනුගමනය කරන දෙයක් තමයි මේ ඩේවිඩ් මහත්තයා අඳුන්ලා දුන්න මේ ක්‍රමවේදය. අපිට ස්වයං විනයක් තිබිය යුතුයි. අපි නොවැටි සිටිය යුතුයි. ඒකට කියන resilience සහ අපේ මානසික ශක්තිය අපි කළමනාකරණය කරගත යුතුයි සහ අපි කරන දේ target oriented වෙන්න ඕනේ කියලා අපි අනිවාර්යයෙන්ම මේ සැලසුම් කරපු මේ අපේ ස්වයං විනය තියාගෙන මේ සැලසුම් කරපු ප්‍රශ්න විසඳන ක්‍රමවේදය අපි ජයග්‍රහණය කරා අරගෙන යනකම් ඒ සියලුම දේවල් පටන් ගත්තේ දැන් මැද සහ අවසානය ගැන අනිවාර්යයෙන්ම මේ කොටස් තුනම අවධානය ලබා ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරා යන එක අමාරු දෙයක් නෙමෙයි. ස්තුතියි.